ආයිබෝවන් යාළුවනේ අද අපි ඔයාලට පෙන්වන්නේ කූඩැල්ලෝ කූඩැල්ලන් තමයි ඔයාලට පෙන්වන්නට යන්නේ බලමු අපි කූඩැල්ලන් කූඩැල්ලෝ කූඩැල්ලෝ පෙන්නකොට කව්ව ගන්නට නම් බෑ ලේ බහිනවා මේ තමයි කූඩැල්ලන් දැන් මේක දැන් ලේ බොන්ට තමයි ඔය හිල් කරගෙන ලේ බොන්ට තමයි ඔය දඟලන්නේ දැන් ඔය කකුල හිල් කරනවා කළා ලේ ටික බොනවා මේ එන්නේ කූඩැල්ලා ගණන් ගන්න එපා මේ කැලේ ගියානේ කුලේ ජරාව දිනනවා ඉතින් මේ ඉන්නේ එදා කූඩැල්ලා ඉන්නේ මේ ඉන්නේ එක තමයි කූඩැල්ලා දැන් මේ මැනගෙන එනවා උට හරියන තැනක් හිල් කරගෙන බොන්ට ඕන් දැන් එතන උට හොඳයි වාගේ දැන් එතන හිල් කරන්න හදා නෑ තාම නෑ ඔය තමයි කූඩැල්ලා මෙන්න එක හිල් කරනවා මේ ඔය හිල් කරනවා තව ටිකක් වෙලා යනකොට ඌ ලේ ටික බොනවා බීලා ඌ බිමට වැටෙනවා අම්මෝ දැන් නම් ඉන්න බෑ කනවා වෙන්නේ පොඩ්ඩක් ඉන්න මම මූ කාලේ ඉවරනහම පෙන්නන්නම් දැන් ඔයාලට පේන ඇති එක එන්ට ටිකක් ලොකු වෙනවා ඔයිට වැඩිය දැන් තව ලොකු වෙනවා ලේ ටික ලේ බොන්ට තව ලොකු වෙනවා ඔයාලට පේන ඇති එන්ට කූඩැල්ලා දැන් ලොකු වෙනවා ඌ ලේ බීගෙන එනවා දැන් තව ටිකකින් ඔක ලේ බීලා ගැලවිලා වැටෙනවා මේ ඔයාලට පෙන්නන්න ඕනේ හින්දාමයි මේ කව්ව ගන්නෙ නැත්තම් මේ ගලවල විසික් කරනවා මේක මේ පේනවනේ දැන් ඌ හිටියට වැඩිය ලොකුයි දැන් පුරුක් එහෙම උගේ ඇදෙනවා මේ දැන් පේන ඇති ටිකක් ලොකු වෙලා ඉන්නේ කූඩැල්ලා ඉස්සර අපේ ලොකු අත්තලත්තම්මලා නම් කියලා තියෙනවා මේ පරණ තුවාල හොඳ වෙන්නේ නැති තුවාල තියෙනවා නම් කූඩැල්ලේ කාපුවාම හොඳ වෙනවලු ඒ මොකද මේ ඒකේ තියෙන අර නරක් වෙච්ච ලේ ටික ඔක්කොම මේ කූඩැල්ලා උරා බොනවලු එතකොට ඒ තුවාලේ සම්පූර්ණ හොඳ වෙනවලු දැන් මේ කූඩැල්ලා දැන් ලේ බීලා ඉන්නේ තව ටිකකින් ගැලවිලා වැටෙයි එනවා දැන් සයිස් එක
දැන් ලේ බීලා ඉන්නේ. දැන් තව ටිකකින් ඔක ගැලවිලා බිමට වැටෙනවා. ගලවන්නත් පුළුවන්. ගලවලා අයින් කරන්න පුළුවන්. නමුත් ඔයාලට පෙන්වන්න ඕන නිසා කාපුවම මොකද වෙන්නේ කියලා. ඉතින් තව ටිකක් කාපු දෙන්කෝ. දැන් හොඳටම මේ ලේ බීලා ඉන්නේ. දැන් ඇති අපි මුව ගලවමු. මුව ගලවුවා. කෝ මට පේනවා දැන් මේ දැන් යන්නත් බෑ රෝල් වෙනවා මේ. ඕ දැන් පේන්නේ නැද්ද ඔයාලට මේ? දැන් යන්න බෑ. උලේ බීලා හොඳට මේ. තාම මදි ලේ බීලා තව බොනවා. දැන් මුට යන්න බෑ. ඔම වැටෙනවා දැන් හරි. ඕන්න වැටුණා. මේ. දැන් උට යන්න බෑ. මේ ලේ එනවා පේනවා. මේ. දැන් ඔය දීපු තැන ලේ එනවා. දැන් ඔය එන්න පටන් ගන්නවා ලේ. දැන් මුට යන්න බෑ දැන් මේ මූ දැන් මේ උස්මුරුත්තා වගේ හැදිලා ඉන්නේ දැන්. තව මදි. තව ඔහොම යන්න බෑ. වැටිච්ච ඇති වැටලා ඉන්නවා. මූ යනවා අර මං ගලවවනේ දැන්. ඉන්න මූ ටිකක් තව බොන්න පුළුවන්. ඌ ඒ හින්දා යනවා. දැන් හොඳටම බීපු එක මේ යන්න බෑ මේ ඌ එක තැන උස්මුරුත්තා හැදිලා එහෙම ඉන්නවා. දැන් මූ මේ ලේ ටික ආයේ ඌගේ ඇඟට උරා ගන්න ටික උරාගෙන වමාරුවට පස්සේ තමයි ආයේ යන්න පුළුවන්. මේ ලේ එනවා. එන්න පටන් ගන්න දෙන්නේ. ඔය එනවා දැන් ටික ටික එනවා මේ. උඹ දැන් ගලාගෙන පල්ලෙහාට යනවා. දැන් ඔයාලා හිතන්නේ මේකට මොකද්ද කරන්නේ කියලා. දැන් මේ උස්මුරුත්තා හැදිලා ඉන්නවා මේ. දැන් මේ ලේනවට මොනවද කරන්නේ කියලා දැන් ඔයාලා කල්පනා කරයි. ඔකට තියෙනව කරන්න જાති. ඉතින් ඒක පස්සේ කියලා දෙන්න. ඔයාලා මේ වීඩියෝ එක බලනවද නැද්ද දන්නේ නැහැ. නිකන් බොරුවට මං කූඩැල්ලෝ කාගෙන ඔයාලට දැම්මට. ඒ හින්දා මේක බලලා කියන්නකෝ. එතකොට මං කරන්න ඕන දේ කරලම වෙන්නනම් තව කූඩැල්ලෙක් කවුවගෙන. එහෙනම් ගිහිල්ලා එන්න ජය වේවා.